එක දවසක් රාදා වල් කපන්න කැලේට ගියා. ඒ වෙලාවේ ගලක් උඩ මායාකාර කුරුල්ලෙක් වාඩි වෙලා හිටියා. කුරුල්ලා රාදාව දැකලා හිතුවා, "ෂා, මේ කාන්තාව නම් මොනතරම් ධෛර්යවන්තද? මං දැන් අවුරුදු ගාණක් බලාගෙන හිටියේ. මෙයා උදෙන්ම ඇවිත් වල් කපාගෙන යනවා. ඒත් එකල දෙනෙක් කොයිතරම්නම් පොඩි කිරි ප්‍රමාණයක්ද දෙන්නේ. එතකොට මෙයාලා කොහොමද ජීවත් වෙන්නේ? මම මායාකාර කුරුල්ලෙක්. මං ගාවෙක් වෙලා මෙයාලගේ ගෙදර යනවා. එතකොට මගේ කිරි විකුණලා මෙයාලා හොඳින් ජීවත් වෙයි. මේ කාන්තාව හරිම කරුණාවන්තයි වගේ පේන්නේ. ඒ නිසා මං උදව් කරන්නම ඕන." එහෙම කියලා කුරුල්ල බිමට ඇවිත් දිලිසෙන ආලෝකයක් එක්ක ලස්සන එළදෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ එළදෙන රාද ළඟට ගිහින් කියනවා, "මේ අහන්න කරුණාවන්ත කාන්තාව, මේ කැලේ මට කවුරුත්ම නෑ. මං තනියමයි ජීවත් වෙන්නේ. මට ඔබත් එක්ක ඔබ ගෙදර එන්න පුළුවන්ද? මං ඒ වෙනුවෙන් ඔබට ගොඩාක් කිරි ලබා දෙන්නම්." රාදා එළදෙනගේ කතාව අහලා පුදුමෙන් කිව්වා, "මේ මොකද? මේ මං හීනයක්වද දකින්නේ? මේ එළදෙන කතා කරන්නේ කොහොමද? මුලින් ඔයා කියන්න, ඔයා කතා කරන්නේ කොහොමද? මේ තරම් කාලෙකට මං එළදෙනෙක් මිනිස්සු වගේ කතා කරනවා දැකලා නෑ." "මොකද ඇත්තටම මම මායාකාර එළදෙනක්. ඒ නිසා මට පුළුවන් මිනිස්සු වගේ කතා කරන්න. ඒ වගේම එයාලගේ කතාව තේරුම් ගන්නත් මට පුළුවන්. මං කියන්නේ මාව ඔයාගේ ගෙදර එක්ක යන්න. ඔයා මට උදේ හවස තනකොළ දෙන්න. මං ඔයාට කිරි ගොඩක් දෙන්නම්. ඒ කිරි විකුණලා ඔයාට පුළුවන් සැපවත් ජීවිතයක් ගත කරන්න. එක ගවයෙක්ගෙන් ඔයාට ජීවත් වෙන්න අමාරුයිනේ." රාදා ඒක අහලා ගොඩක් සතුටු වෙලා කියනවා, "අනේ මායාකාර ගවයෝ, ඔය ඇත්තද කියන්නේ? ඇත්තටම එහෙම වුණොත් අපේ කරදර හැමදේම නැති වෙලා යයි. හරි, ඔයා මාත් එක්ක යමු." රාදා එළදෙනත් එක්ක ගෙදර යනවා. ටික වෙලාවකට පස්සේ රාදා එළදෙනත් එක්ක ගෙදර එනවා. රාදාගේ සමය මෝහන් පුදුමයෙන් අහනවා, "අනේ රාදා, ඔයා එළදෙනට තනකොළ කපන්න නේද ගියේ? එතකොට මේ එළදෙන කොහෙන්ද?" "මෝහන්, මම මෙයාව අල්ලගත්තේ නෑ. මට මෙයාව කැලේදී හම්බ වුණේ. මෙයාට තනකොළ ටිකක් දුන්නොත් මෙයා ඒ වෙනුවට අපිට කිරි ලබා දෙයි. ඒ එළදෙනෙන්ගෙන් අපිට ජීවත් වෙන්න අමාරුයිනේ. මේ එළදෙනගේ කිරි වලින් අපිට හොඳට ජීවත් වෙන්න ලැබෙයි." "ඔයා කියන්නේ ඇත්ත රාදා. ඔයා කරේ හොඳ දෙයක්. අපි අද ඉඳන් මේ එළදෙනව බලාගමු." එදා ඉඳන් දෙන්නම හැමදාම එළදෙනට හොඳ තනකොළ ගෙනත් දුන්නා. මේ විදිහට දවස් කිවිලා ගියා. මෝහන් හැමදාම ගම්මුලා දෑනි ළඟට කිරි අරන් ගියා. එක දවසක් ඔහුගේ අසල්වැසියා ක්‍රිෂන් මේ දේවල් බලාගෙන ඉඳලා හිතුවා, අනේ මෝහන් ළඟ ඉන්න එක එළදෙනයිනේ. මෙයා කොහොමද බාල්දිය පුරවලා මෙහෙම කිරි අරන් යන්නේ? එක එළදෙනෙක් කොහොමද මේ තරම් කිරි ගොඩක් දෙන්නේ? මොකක් හරි රහසක් තියෙනවා. මට ඉක්මනට මේක හොයාගන්න වෙනවා. ක්‍රිෂන් තමන්ගේ බිරිඳ සරලට මේ කාරණේ කියන්නේ ගෙදර ගියා. "සරලා, ඔයා දන්නවනේ මෝහන් ළඟ ඉන්න එක එළදෙනයි. ඒත් එයා හැමදාම බාල්දිය පුරවලා කිරි ගෙනියනවනේ. අපි ඒක කොහොම හරි හොයාගන්න ඕන. නැත්තම් මෝහන් අපිටත් වඩා පෝසත් වෙයි." "එහෙමනම් ඔයා ඉක්මනට යන්න. ගිහින් හොයාගන්න හේතුව මොකද්ද කියලා. එයාලා පෝසත් වෙනවා මට බලාගෙන ඉන්න බෑ." "හොඳයි, මං ඉක්මනට යන්නම්." ඔහු මෝහන්ගේ ගෙදර ගිහින් හොරෙන් හැමදේම බලාගෙන හිටියා. "මගේ ආදරණීය එළදෙන, ඔයා තව තනකොළ කනවද?" "නෑ මෝහන්, ඔයා අද ගොඩක් කෑම දුන්නා. මේ හොඳටම ඇති." ක්‍රිෂන් එළදෙන කතා කරනවා දැකලා පුදුම වුණා. අනේ මේ එළදෙන කතා කරනවනේ. ඒක වෙන්නේ කොහොමද? එළදෙනත් මිනිස්සු වගේ කතා කරනවනේ. "මෝහන්, මං ඔයාට අද කිරි ගොඩක් දෙන්නම්. ඔයාට ඕන තරම් භාජන තියන්න. හෙට උදේ වෙද්දි භාජන පිරෙන්න මං කිරි තියන්නම්." "නෑ ගයත්‍රි, ඔයා කලින් දුන්නා වගේ කිරි දුන්නම ඇති. වැඩි තණ්හාව හොඳ නෑ. අපිට ජීවත් වෙන්න මේ ටික ඇති. ඔයාට අපේ ගෙදර හොඳයි නේද? කරදරයක් නෑ නේද?" "ඔව් මෝහන්,
මං ගොඩක් සතුටින් ඉන්නේ. මගේ කිරි වලින් ඔයා ප්‍රයෝජන ගන්නවනේ. ඔව් ගයත්‍රි. ඔයාගේ කිරි නිසායි අපි හොඳට කෑම කාලා ඉන්නේ. එහෙනම් මේ මායාකාර එළදෙනයි බාල්දි පුරවලා මෙයාට කිරි දෙන්නේ. මට ඉක්මනටම මොන හරි කරන්න වෙනවා. හෙට මෝහන් මේ එළදෙනව කැලේට අරන් ගියාම මම මුව මරලා දානවා. එතකොට බලමු මෙයා කොහෙන්ද කිරි ගේන්නේ කියලා. මෝහන් මේක හොඳින් අහගන්න. මට මොනවා හරි වුණොත් හරි කවුරු හරි මාව මැරුවොත් හරි ඔයා කිසි දෙයකට දුක් වෙන්න එපා. රාතට මාව හම්බුන ගහ යටට ගිහින් ඒ ගහේ අත්තක් අරන් මගේ ඇඟ උඩින් තියන්න. එතකොට මං ආයෙත් ජීවත් වෙයි. ගයත්‍රි මේ වගේ කතා කියන්නේ ඇයි? මං කාත් එක්කවත් තරහ නැහැ. ඇයි ඔයාව කවුරු හරි මරන්නේ? යමු. මං ඔයාව කැලේට එක්ක යන්නම්. රාදා මං ගයත්‍රිව කැලේට එක්ක යනවා. පරක් වුණොත් බය වෙන්න එපා. හොඳයි. හැබැයි කැලේදී පරිස්සම් වෙන්න. සත්තු කරදර කරයි. මෝහන් එළදෙන වරන් කැලේට ගියා. කැලේදී ගයත්‍රි රසවත් තනකොළ කමින් හිටියා. ඒ වෙලාවේ මෝහන් හිතුවා අද නම් හරිම රස්නේ දවසක්. මෙහෙම කරනවා. මම මේ ගහ යටට වෙලා ටිකක් විවේක ගන්නවා. මෝහන් ගහයට වාඩි වුණා. අනික් පැත්තෙන් ක්‍රිෂන් මේ දේවල් බලාගෙන හිටියා. මේ එළදෙනව මරන්න ඕන. මෙයා මගේ ගමනට බාධාවක්. ක්‍රිෂන් පොල්ලක් අරන් ගයත්‍රිට ගහද්දී උගේ සද්දෙට මෝහන් හැරුණා. මේ ගයත්‍රිට මොකද උනේ? ගිහින් බලන්න ඕන. ඔහු එළදෙන ළඟට ගිහින් දැක්ක දේ නිසා පුදුම වුණා. ගයත්‍රි මෙරිලා හිටියේ. මෝහන් ගොඩාක් දුක් වුණා. ඔහුගේ ඇස් වලින් කඳුළු ආවා. අනේ දෙවියනේ මේ මොකද උනේ? මගේ ගයත්‍රි මැරුණේ කොහොමද? දැන් මං රාදට දෙන උත්තරේ මොකද්ද? මෝහන් දුකින් ගෙදර ආවා. ඒ වෙලාවේ රාදා අහනවා මෝහන් මොකද උනේ? ඇයිවා මේ තරම් දුකින්? එතකොට ගයත්‍රි කොහෙද? රාදා මං ඔයාට කොහොම කියන්නද? ගයත්‍රි දැන් මේ ලෝකේ නෑ. එයා මැරුණා. මේ මොනවදවා කියන්නේ? එයා කැලේට තනකොළ කන්නනේ ගියේ. කියන්න මොකද උනේ? මං කැලේ ගහක් යට නිදාගෙන හිටියේ. එකපාරටම ගයත්‍රි කෑ ගහන සද්ද ඇහුණා. මං ගිහින් බලද්දී එයා මැරිලා. මේ මොකද උනේ? ඒ එළදෙන තමා අපිට හිටියේ ලොකුම පිළිසරණ. දැන් අපි මොකද කරන්නේ? දුක් වෙන්න එපා රාදා. මං ගයත්‍රිගේ රහස දන්නවා. මං කැලේට ගිහින් කොළ අරන් මෙන්නම්. හොඳයි පරිස්සමෙන් යන්න. මෝහන් කැලෑවට ගියා. ඊට පස්සේ ගහින් අත්තක් කඩාගෙන එළදෙන ළඟට ගියා. ඊට පස්සේ හුවේ අත්ත එළදෙනගේ ඇඟ උඩින් තිබ්බා. ඇයගේ ශරීරයේ නමුතු ආලෝකයක් ඇවිත් ඇයට පණ ආවා. මෝහන් සතුටින් කිව්වා ගයත්‍රි ඔයා ආයෙත් ආවා. දෙවියන්ට ලක්ෂ වාරයක් ස්තුතියි. දන්නවද මට ඔයා නැතුව ගොඩාක් දුක හිතුණා. රාදායි මායි ගොඩාක් දුක් වුණා. මෝහන් දැන් මං හොඳින්. අපි යමු ගෙදර. රාදා මාව දැකලා ගොඩක් සතුටු වෙයි. මෝහන් එළදෙන එක්ක ගෙදර ගියා. මෝහන් රාදාට හැමදේම කිව්වා. රාදා සතුටින් කියනවා ගයත්‍රි දන්නවද අපි ඔයා නැතුව ගොඩාක් දුකිනුයි හිටියේ. රාදා දැන් දුක් වෙන්න එපා. මං ආයෙත් ආවනේ. මෝහන් ගෙදර කන්න මොකුත්ම නෑනේ. අපි දැන් මොකද කරන්නේ? මෝහන් ඔයා බාල්දියක් අරන් එන්න. මං ඔයාට ඇති වෙනකල් කිරි දෙන්නම්. ඔයා කලින් දුන්න ගානම කිරි දෙන්න ගයත්‍රි. ඒ ටික අපිට ඇති. මෝහන් බාල්දියක් අරන් ආවා. දිලිසෙන ආලෝකයක් එක්ක බාල්දියේ කිරි වලින් පිරුණා. අනේ ගයත්‍රි ඔයා අපිට කිරි ගොඩක් දුන්නනේ. ඒත් දැන් අපි ළඟ ඔයාට දෙන්න කෑම නෑනේ. ඒකට කමක් නෑ රාදා. ඔයා ගිහින් මට ගහකින් කොළ ටිකක් කඩාගෙන එන්න. මං ඒව කන්නම්. ඒ වෙලාවේ ක්‍රිෂන් ගේ පිටිපස්සෙන් ඇවිත් මේ දේවල් දැකලා පුදුම වෙනවා. මම මේ එළදෙනව මැරුවනේ. ඒත් මෙයා ජීවත් වෙන්නේ කොහොමද? මට ආයෙත් මොන හරි කරන්නම වෙනවා. රාදා මං ගමේ ප්‍රධානිය ළඟට යනවා කිරි ගිහින් දෙන්න. පරක් වුණොත් ඔයා බය වෙන්න එපා.
මෝහන් කැලෑ පාරෙන් ගම්මුලා දයනිගේ ගෙදර ගියා. අතරමඟදී ඔහු මහලු කාන්තාවක් අඬමින් ඉන්නවා දකිනවා. අනේ අම්මේ ඔයා පාරේ ඉඳන් අඬන්නේ ඇයි? පුතේ මං දවස් දෙකකින් ඉඳන් බඩගින්නේ. මට කන්න මොන හරි දෙන්න. කන්න නම් මුකුත් නෑ අම්මේ. ඒත් මල් ළඟ කිරි තියෙනවා. ඔයා මේ ටික බොන්න. පුතේ ඔයා මගේ ජීවිතේ බේරුවා. මගේ දරුවෝ මාව දාලා ගියා. මෝහන් කිරි වලින් භාගයක් මහලු කාන්තාවට දීලා ඉතිරි ටික ගම්මුලා දෑනි ළඟට අරන් ගියා. මහත්තයෝ මේ උණු කිරි. මෝහන් ඔයා මොකද ටික දවසක් පේන්න හිටියේ නැත්තේ? මුකුත් කරදරයක්වත් වුණාද? ඔව් මහත්තයෝ මගේ එළදෙන අසනීපෙන් හිටියේ. ඒත් දැන් හැමදේම හරි. ඔහු කිරි දීලා ගෙදර ආවා. ටික දවසක් එවිලා ගියා. මෝහන් ගමේ හැමෝටම උදව් කළා. ක්‍රිෂන් මේ දේවල් දැකලා ගොඩක් තරහ ගත්තා. මේ මෝහන් කිරි විකුණලා පෝසත් වෙන්න යන්නේ. මට ආයෙත් මෝහන්ගේ එළදෙන මරන්න වෙනවා. මෝහන්ගේ එළදෙන ගැන ගම පුරාම පැතුරුණා. ගම්මුලා දෑනිටත් ඒක ආරංචි වුණා. ඔහු මෝහන්ගේ ගෙදර ගිහින් කියනවා මෝහන් මට අහන්න ලැබුණා ඔයාගේ එළදෙන ගොඩක් විශේෂයි කියලා. මට පුළුවන් දූ එකපාරක් බලන්න. ඔව් මහත්තයෝ ඇයි බැරි? එන්න මම පෙන්නන්නම්. ගම්මුලා දෑනිතුමා මෝහන් එක්ක යනවා. මෝහන් මට විශ්වාස කරන්නත් අමාරුයි. මේ එළදෙනට පුළුවන් ද මං ඉස්සරහා කිරි දීලා පෙන්නන්න? ඔව් පුළුවන්. ඔහු බාල්දියක් තියලා එළදෙනට කියනවා ගයත්‍රි මුලා දෑනිතුමාට ඔබගේ ශක්තිය පෙන්වන්න. දීප්තිමත් ආලෝකයක් එක බාල්දිය කිරි වලින් පිරෙනවා. මුලා දෑනිතුමා තණ්හාවෙන් මත් වෙලා කියනවා මේ එළදෙන මට දෙන්න මෝහන්. මං ඔබට ලොකු ධනයක් ලබා දෙන්නම්. බෑ මුලා දෑනිතුමනි මම මෙයාව විකුණන්නේ නෑ. ගම්මුලා දෑනිතුමා එළදෙන අල්ලන්න හැදුවත් ඔහුගේ අත පිච්චුණා. මෝහන් මේ මුලා දෑනිතුමා දුප්පතුන්ව හූරන් කනවා. අද මම මෙයාට හොඳ පාඩමක් උගන්වනවා. මට සමා වෙන්න. මට මේ එළදෙන ඕනේ නෑ. මුලා දෑනිතුමනි ඔබ දුප්පතුන්ගේ ඉඩම් ගත්තා. ඒවා ආයෙත් ලබා දෙන්න. මුලා දෑනිතුමාට ඔහු කළ වැරැද්ද තේරුණා. ඔහු හැමෝගෙම ඉඩම් ආයෙත් ලබා දුන්නා. ඒ වගේම දුප්පතුන්ට උදව් කරන්න පටන් ගත්තා. මෝහන් මම මෙහෙට වැඩේ දැන් ඉවරයි. ඔබ දැන් හොඳින් ජීවත් වෙනවා. මං තවත් දුප්පත් කෙනෙක්ට උදව් කරන්න යනවා. ගයත්‍රි ඔයා අපේ ජීවිතේම වෙනස් කළා. මේ උදව්ව අපිට මුළු ජීවිත කාලයම මතක තියේවි. ගයත්‍රි යන්න ගියා. මෝහනුත් රාදත් සතුටින් ජීවත් වුණා.